ආයුබෝවන් හැමෝටම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ 2024 ප්‍රශ්න පත්‍රය එක පත්‍රයේ ඒ කොටසේ දෙවන ප්‍රශ්නය. අපිට මුලින්ම මහාපාංකයේ අර්ථ දැක්වීම යොදා ගැනීමෙන් මේ ප්‍රස්ථාරවල කොටස් වෙන වෙනම අර්ථ දක්ව ගන්න ඕනේ. මම ලියුවොත් x ඍණ 3 මහාපාංකයේ අර්ථ දැක්වීම ගත්තොත් x ඍණ 3 මහාපාංක මෙයා ධන ප්‍රකාශනයක් විදිහටම පවතිනවා. නැත්නම් එම ප්‍රකාශනයේ ස්වරූපයෙන්ම පවතිනවා. මෙයා 3ට වඩා විශාල හෝ සමාන නම්. මම මේ 3 කියන සංඛ්‍යාව ලබා ගන්නේ මේ මාපාංකයේ ඇතුලේ තියෙන කෙනා බිඳුවක් වන විට. ඒ කියන්නේ x සමානයි 3 වන විට තමයි මේ ප්‍රකාශනයේ බිඳුවක් වෙන්නේ. එහෙමනම් එයා ධන වීමට නම් වෙන්න ඕනේ මොකද්ද? මෙයා බිඳුවට වඩා විශාල හෝ සමාන විය යුතුයි. එහෙමනම් මෙයා 3ට වඩා විශාල හෝ සමාන විය යුතුයි. ඒ වගේම මේ ප්‍රකාශනය ලකුණ මාරු වීමෙන් ලැබෙන ප්‍රකාශනය. මම කියනවා x කුඩයි 3 වන විට මම ලබා ගන්නවා. මේකට හේතුව තමයි මේ මාපාංකයෙන් කියවෙන්නේ මේ ඇතුලේ තියෙන ශිතයේ ධන විතරක් සලකන්න කියලා. එහෙමනම් මම x ඍණ 3 ධන වෙන්නේ මේ x 3ට වඩා විශාල හෝ සමාන වන පරාසයේදී. 3ට සමාන වන විට x බිඳුවක් වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රකාශනය x 3ට වඩා අඩු වන විට ඒ වෙලාවටත් මෙයා ධන විය යුතුයිනේ. එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? එහෙමනම් මේ ප්‍රකාශනයේ ලකුණ ඍණ 1කින් වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි x කුඩයි 3 වන විටත්. x 3ට වඩා කුඩාගයක් අපි සලකමු 2 කියලා. අපි x ට 2 දැම්මොත් 2 ඍණ 3න් අපිට ලැබෙන්නේ ඍණ 1. ඒක ඍණ සංඛ්‍යාවක්. එහෙනම් ඒක මාපාංකයෙන් එළියට එනකොට එන්න ඕනේ ධන 1 විදියට. එහෙම වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? එයා ඍණ 1කින් ගුණ වෙන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ ප්‍රකාශනය ඍණ 1කින් ගුණ කරලා අර්ථ දැක්වීමේ දෙවෙනියට ලියාගන්නේ x කුඩයි 3 වන විට. මේ ආකාරයෙන්ම මට මාපාංක x ගේ අර්ථ දැක්වීමක් ලියා ගන්න පුළුවන්. y කියන ශිතේ හැදිලා තියෙන්නේ මේ x ඍණ 3 මාපාංකයට එකක් එකතු වෙලා. එහෙමනම් මෙතනින් එන්න ඕනේ x ඍණ 2 ඍණ x ධන 4. ඒ වගේම මෙතන මාපාංක x 5න් අඩු වෙලා තමයි ඊළඟ ප්‍රස්ථාරය හැදිලා තියෙන්නේ. එහෙමනම් 5 ඍණ මාපාංක x සමානයි 5 ඍණ x. ඒ වගේම 5 ධන x කියලා අපිට සලකන්න පුළුවන්. මෙයා x විශාල හෝ සමාන බිඳුව වෙන වෙලාවට තමයි මේ මාපාංක වලින් එන ප්‍රකාශනය ධන වෙන්නේ. x කුඩයි බිඳුව වෙලාවට තමයි මාපාංක ශිතය ධන වෙන්නේ. එහෙමනම් මෙතෙන්දී අපිට ලැබෙනවා ප්‍රස්ථාර දෙකක් ප්‍රාන්තර දෙකකදී. එකක් මේ y සමානයි x ඍණ 2 x 3ට වඩා සමාන හෝ විශාලයි. ඒ වගේම y සමානයි ඍණ x ධන 4 x කුඩයි 3 වන විට. ඒ වගේම y සමානයි 5 ඍණ x විශාලයි හෝ සමාන බිඳුව වන විට. ඒ වගේම y සමානයි 5 ධන x කුඩයි බිඳුව වන විට. මේ ප්‍රස්ථාර හතරම අපිට එකම ඛණ්ඩාංග තලයක අඳින්න සිද්ධ වෙනවා. මුලින්ම අපි y සමාන x ඍණ 2 ප්‍රස්ථාරය අඳිමු. මෙතනදී මේ ප්‍රස්ථාර හතරම රේඛීය ප්‍රස්ථාර ලැබෙන්නේ. එහෙමනම් රේඛාවක් මට ලක්ෂ දෙකක් දන්නවනම් මට රේඛාව නිගමනය කරගන්න පුළුවන්. එහෙමනම් මම ලක්ෂ දෙකක් හොයනවා මෙන්න මේ ප්‍රස්ථාරේ. මම මුලින්ම x සමාන බිඳුව වෙනකොට y යගේ හොයාගන්නවා. y යගේ ඍණ 2යි. ඒ වගේම y සමාන බිඳුව වෙන විට x යගේත් හොයාගන්නවා. x යගේ 2යි. x සමාන බිඳුව වන විට y යගේ ඍණ 2යි. ඒ වගේම y සමාන බිඳුව වන විට x යගේ 2යි. ඒ වගේම මේ ශිතය පවතිනවා x 3ට වඩා විශාල වන ප්‍රාන්තරය තුලදී. සමානයි 3ේදී y යගේ 1යි. එහෙමනම් මෙන්න මෙතනින් තමයි මේ ශිතය පටන් ගන්න ඕනේ. එතකොට මේ ශිතය පියන්දොත් මේ ආකාරයට මට මේ ශිතය ඇඳලා පෙන්වන්න පුළුවන්. එහෙමනම් ඊළඟට අපි y සමාන ඍණ x ධන 4 ප්‍රස්ථාරය අඳිමු. ඒ ශිතය අර්ථ දැක්වෙන්නේ x 3ට වඩා කුඩා වන ප්‍රාන්තරයේදී. ඒ වගේම තමයි x සමාන බිඳුවේදී y 4යි. ඒ වගේම y සමාන බිඳුවේදී x 4යි.
හරි. ඒ වගේම දැන් අපිට තවත් ශිත දෙකක් තියෙනවා. පහරින් x. පහරින් x. x සමාන බිඳුවේදී y පහයි. ඒ වගේම එක බිඳුවට වඩා වැඩි ප්‍රාන්තවලදී අර්ථ දැක්වෙනවා. ඒ වගේම y සමාන බිඳුවේදී x ගේ අගය 5ක් වෙනවා. ඒ වගේම පහදන x ශිතය මම දැන් යන්දොත් x සමාන බිඳුවේදී y ගේ අගය 5ක් වෙනවා. y සමාන බිඳුවේදී x ගේ අගය ඍණ 5ක් වෙනවා. හරි. මේ ප්‍රස්ථාරවල දල සටහන් ඇඳලා එම ප්‍රස්ථාරවලින් ආවෘත වූ සුජුකෝණාශ්‍ර පෙදෙසේ වර්ගඵලය හොයන්නයි අපිට තියෙන්නේ. මේ තියෙන්නේ මේ සුජුකෝණාශ්‍රාකාර පෙදෙස. එහෙනම් මේ පෙදෙසේ වර්ගඵලය තමයි හොයන්න තියෙන්නේ. එහෙමනම් සුජුකෝණයක වර්ගඵලය හොයන්න නම් අපි යාගේ දිග පළලත් දැනගෙන සිටිය යුතුයි. මම මේක දිග ගත්තොත් b කියලා, පළල ගත්තොත් a කියලා. මේ b සහ a දන්නවනම් මට මෙයාගේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. එහෙමනම් මම මෙතනදී මේ b කියන දිග හොයාගන්නවා. මෙන්න මේ රේඛා ඛණ්ඩයේ දිග. මේ රේඛා ඛණ්ඩයේ දිග හොයාගන්න නම් ඛණ්ඩාංක ජ්‍යාමිතිය භාවිත කරන්න පුළුවන්. ඒත් ඛණ්ඩාංක ජ්‍යාමිතියෙන් දිග හොයාගන්න නම් රේඛා ඛණ්ඩයේ දෙපස ලක්ෂ දෙකම දැනගත යුතුයි. මම මෙතන එක ලක්ෂයක් දන්නවා. 0.5. මෙතන ලක්ෂය මට හොයාගන්න පුළුවන්. ඒ හොයාගන්න වෙන්නේ මේ රේඛාවේ සමීකරණයත් විසඳීමෙන්. කොහොමද මේ රේඛාවල සමීකරණ විසඳන්නේ? මේ රේඛාවල සමීකරණ විසඳනවා කියලා කියන්නේ මේ රේඛා දෙක ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංක හොයාගන්න එකට තමයි මේ රේඛා දෙක විසඳනවා කියන එකෙන් අදහස් කරන්නේ. අපි දන්නවා මේ රේඛාව y සමානයි 5 ඍණ x. ඒ වගේම මෙතන රේඛාව x ඍණ 2. y සමාන x ඍණ 2. එහෙමනම් මට පුළුවන් මේ රේඛා ඛණ්ඩ දෙක දැන් විසඳන්න. ඒ රේඛා ඛණ්ඩ දෙකේ මේ ලක්ෂයේදී එයාගේ y ඛණ්ඩාංකත් x ඛණ්ඩාංකත් සමානයි. එහෙමනම් මම y ඛණ්ඩාංක දෙක සමාන කරාම මෙයාගේ මේ ප්‍රකාශන දෙක සමාන වෙනවා. එහෙමනම් 5 ඍණ x x ඍණ 2. එහෙනම් මේ ලක්ෂයේ x ඛණ්ඩාංකය මට ලියන්න පුළුවන් 7 බෙදීම 2. එහෙනම් y ඛණ්ඩාංකයත් මට ඔය විදිහටම හොයාගන්න පුළුවන්. මේ x ට 7 බෙදීම 2 රේඛාවක සමීකරණයට ආදේශ කරා නම් මට පුළුවන් එයාගේ y ඛණ්ඩාංකයත් හොයාගන්න. y සමානයි x ඍණ 2 සරල රේඛාවේ සමීකරණයට ආදේශ කරොත් 7 බෙදීම 2 ඍණ 2 3 බෙදීම 2. එහෙමනම් මෙතන y ඛණ්ඩාංකය 3 බෙදීම 2. මේ විදිහට අපිට දැන් මෙයාගේ පළලත් හොයාගන්න ඕනේ. මෙයාගේ පළල අපි සැලකුවා a කියලා. අපි හිතමු මෙන්න මේ පැත්තේ. මෙන්න මේ දිග මම ගන්නවා a කියලා. එහෙමනම් මේ දිග a කියලා ගත්තොත් මේ රේඛා ඛණ්ඩයේ දිග සොයාගත යුතුයි. මේ රේඛා ඛණ්ඩයේ දිග හොයාගන්න මම 1 ලක්ෂයක් දැන් දන්නවා. මෙන්න මේ ලක්ෂය 3 1 ලක්ෂය කියලා මම දන්නවා. එහෙමනම් ඒ දිග හොයාගන්න මේ ලක්ෂය සහ හොයාගත්ත කැපුම් ලක්ෂය. එහෙමනම් මම මේ සුජුකෝණාශ්‍රයේ b දිග හොයාගන්න ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාවිච්චි කරනවා. ඛණ්ඩාංක ජ්‍යාමිතියේදී මේ වගේ රේඛාවක දිග හොයාගන්න මම පාවිච්චි කරනවා සමීකරණය. රේඛා ඛණ්ඩයේ දෙපස ලක්ෂයන් ගත්තොත් x1 y1 x2 y2 කියලා L සමානයි. මෙයාගේ මෙතන සුජුකෝණාශ්‍රයක් සැලකුවොත් මම දන්නවා මේ උස තමයි y ඛණ්ඩාංක දෙකේ අන්තරය. කියන්නේ y2 ඍණ y1. මේ දිග තමයි x ඛණ්ඩාංක දෙකේ අන්තරය. කියන්නේ x2 ඍණ x1. එහෙමනම් මට මේ රේඛා ඛණ්ඩයේ දිග ගන්න පුළුවන් සුජුකෝණී පාද දෙකේ වර්ගවල එකතුවෙන්. එහෙමනම් y2 ඍණ y1 ගේ වර්ගය ධන x2 ඍණ x1 ගේ වර්ගයේ වර්ගමූලය. එහෙමනම් මේ සමීකරණය භාවිතයෙන් මට පුළුවන් මේ b රේඛා ඛණ්ඩයේ දිග හොයාගන්න. ඒ වගේම අපි දැන් බලමු මේ සුජුකෝණාශ්‍රයේ උස දක්වන රේඛා ඛණ්ඩයේ දිග. දැන් එහෙමනම් මේ AB ගුණිතයෙන් මට පුළුවන් මේ සුජුකෝණාශ්‍රයේ වර්ගඵලය ලබා ගන්න. සමානයි 7 බෙදීම 2යි වර්ග ඒකක.